එකමුතුකම. එක් වනාන්තරයක කුඩා ගොවිපලක් තිබුණා. ඒ ගොවිපල අසල පූස් සම්මත් එප්ට පූස් පැටියෙක් ජීවත් වුණා. ඒ අසලම කුඩා ගහක කොළ වලින් හදපු ගෙයක් ඇතුලේ සුදු හාවෙක් තනිවම ජීවත් වුණා. ඉදා වැස්සත් හොදටම වෙඩි දවසක්. හාවට කැරම හොයාගන්නත් බෑ. හොදටම වැස්ස. කැරට් අලයක් හොයාගන්නවත් විදිහක් නැති නිසා. එයා ගොඩාක් දුකින් තමා හිටියේ. පූසම්මා මේ හාවා වැස්සේ තෙමිගෙන දුකින්නේ කොළවලින් හදපු ගෙදර ඉන්නවා දැක්කා. ඒ වෙලාවේ පූසම්මා හාවාව දැකලා මෘදු ලෙස යාට අත තබලා කිව්වා. "බය වෙන්න එපා. අපිත් යාළුවෝ වෙමු." පූස් පැටියත් බෑග් එක ඇතුලේ තියෙන ඇපල්, කැරට්, කොළ හාවාවට පෙන්නලා "මේවා අපි එකට කමු" කියලා hina වෙලා කිව්වා. එදා ඉඳලා හාවා තනිවම නෙවෙයි පූස් පවුලත් හාවාවත් හොදම යාළුවෝ වෙලා එකට කෑම බෙදාගෙන එකට සෙල්ලම් කරමින් සතුටින් ජීවත් වුණා. අපි හැම වෙලාවකම අසරණයන්ට පිහිට වෙන්න ඕනේ. එකමුතුකමින් වැඩ කරන්න ඕනේ. මේ වගේ තවත් ආදර්ශමත් කතා බලන්න අදම මේ channel එක subscribe කරලා තියාගන්න.